පරීක්ෂණ යන කවුරුත් බය වෙන්න එපා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අල්ලස් සෝදූෂණ කොමිසම සභාව, නීතිපති දෙපාර්තමේන්තුව මේවා ඒකාබද්ධව ඉතා හොඳින් පරීක්ෂණ මෙහෙයුමින් තිබෙනවා. අපිට තියෙන්නේ මොකද්ද? ෆයිල් එක ගන්නවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ කරනවා, කට උත්තර ගන්නවා, අධිකරණයට වාර්තා කරනවා, මහා අධිකරණේ නඩුව පවරනවා. මහා අධිකරණ නඩුව පවරනවා. ඔක තමයි අපේ වැඩේ. නඩුව පවරුවට පස්සේ ඊට පස්සේ නඩුවෙන් තීන්දුවේ කරුණ. එනිසා හිරේ දාන බලය අපිට නෑ. අපිට දෙන කොයි දක්වද? අපිට දෙන නඩු දෙමීම දක්වක බලය. ඔය නඩු දාලා තිනවා. වැඩියෙන්ම කෑ ගහන්නේ වැඩියෙන්ම නඩුවට එන කෙනා මේ දවස්වල. එක්කෙනෙක් ඉන්නවා එයා අත්තඩකට ගන්නවා කියලා දැම්ම කියනවා. හොරාට ඉස්සරින් කෙහෙල් කරන වැට පැනලා. ඔව් සමහර ඒවා බලපුවම ගන්න වෙනවා තමයි. පරීක්ෂණ වලට අනුව මේ වෙලාව වෙනකොට ඇමතිවරු 3 දෙනෙක් රිමාන්ඩ්, පොලිස්පතිවරයෙක් රිමාන්ඩ්, තව ඇමතිවරයෙක් හැංගිලා. ඔය හිටපුවවයි හැංගිලා එළියට එන්න එපා කිව්වේ. හරිද? ඕකට කාලේ නාස්ති කරන්න ඕන අපි පොලිසිය මහත්තුරු යොදවලා ධනේ නාස්ති කරා. හරි හැංගිලා ඉන්නකෝ. දැන් පොලිස්පති හැංගිලා හිටියා ආවනේ එළියට. ඔය ආවේ අපූර්වට. ඒවට වැඩි කාලයේ පොලිසිය අපි මහා අපිට වෙන වැඩ තියෙනවා. හොඳට මේ පරීක්ෂණ ටික යනවා. හරිද? ඉතාමත් හොඳින් මහා අධිකරණ දාන නඩුව පරදින්නේ නැති වෙන ආකාරයේ සාක්ෂි එකතු කරලා ගොනු කරලා දාන නඩුව. ඉතා ඉක්මනින් වැටේ කතරගම ගෙදර නඩුව. කතරගම ගෙදරක් තියෙනවා. ඒ ගෙදර කවුරුවත් පදිංචි වෙලා හිටියේ නැහැ. ඒ ගෙදර විත්‍යයිනේ ලයිට් බිලක් ගහලා තිබ්බා. මම දන්න විදිහට පාර යන කෙනෙක්ගේ ලයිට් බිල අරගෙන ගියා. ඒ ලයිට් බිල මට එවලා තියෙනවා. ලයිට් බිලේ තියෙන්නේ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ. මම දන්නේ. ලයිට් බිලේම ගේ කියන ඔයාගේ නෙවෙයිලු. අනුන්ගේ ගෙවල ලයිට් බිල් ගෙවනවද? හරි මම දන්නේ නැහැ. හරිද? මොකද මේ වෙලාවදී මේවා තියෙනවා. ඒ වගේ පරීක්ෂණ යනවා කරන්න ඕනේ පරීක්ෂණ. කොහොමද රක්ෂිත ඉඩමක මුදල් කොහෙන්ද ගේ හදන්න? කොහොමද ඉඩම අල්ලගත්තේ? හොයන්න ඕනේ නැද්ද ඒවා? මහජනගේ දේපල මේ පරීක්ෂණ යනවා. වැරද්දක් නෙවෙයි. දී ලයිට් බිල තියෙනවා. වතුර බිලකුත් තියෙනවා. බිල් තියෙනවා. බිලක් නෙවෙයි. ආපුවම ගේ එයාගේ නෙවෙයි කියලා. දැන් අපි try කරනවා ගේ එයාගේ කියලා ඔප්පු කරන්න. එයා කියනවා නෑ කියලා. හැදුවා නම් හැදුවා කියන්න එපා. මොකද්ද මේ ලැජ්ජ නැතිකම? ඇයි? මෙහෙම යන්නේ පරීක්ෂණ ඔක්කොම යනවා හොඳේ. එකක්වත් අත්තරින්නේ නෑ. මේ ඔක්කොම හැබැයි පරීක්ෂණ මේ සමහරව පරණ ඒවා, පරණ ෆයිල් හොයන්න ඕන, ඒව තොරතුරු හොයන්න ඕන. සමහර සාක්ෂිකාරයෝ මැරිලා. මේ ගෙදර හදන්න මං හිතන්නේ සල්ලි අර මොකක් ආපු කෙනාට හොඳටම මේ අංශභාගය හැදලා ගෙදර ඇඳේ ඉන්නේ. මම දන්නවා කෙනෙක්. එයා සාක්ෂිකරුවෙක්. එයා ගේන විදියක් නෑ. හරිද? සමහර අය මිය ගිහිල්ලා. එහෙමත් තියෙනවා. දැන් තාජුන්ගේ ඝාතනයේ වෛද්‍යවරයා මිය ගියා. සාක්ෂි වසන් කරපු ඩීఐජි මහත්තයාත් මිය ගියා. අර ඒ නිසා සමහර ඒවා සාක්ෂිකරුවෝ මැරිලා තියෙනවා. නමුත් අපි උත්සාහ කරනවා. කරන්න ඕනේ නැද්ද? මතක තබා ගන්න. මේ දූෂණය නතර කරලා තියෙන්නේ දූෂිතයන්ට දඬුවම් දෙන්නේ ජාතික ජනබලවේගයේ ආණ්ඩුවක් විතරයි.